මහින්ද චින්තනයේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්ෂ 2130ක පිරිවැයක් යොදා 2010 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩසාප්පු හිමියන් විසින් නගර සභාවට නියමිත පරිදි බදු නොගෙවූ බවට පවසමින් නාවලපිටිය නගර සභාවේ නිලධාරීන් එම කඩසාප්පු සංකීර්ණය මුද්‍රා තැබීම සඳහා පැමිණීමත් සමග කඩහිමියන් සහ නිලධාරීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 2019 වසරේ කොළඹ අභියාචනාධිකරණයේ සුපිරි වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 11 දෙනෙකු විසින් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් 13 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව වර්ෂ 2025 6 වෙනි මාස 2 වන දින ලබා දෙන ලදී. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් කරන ලද නඩුව ගරු අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර ඇත. නඩු තීන්දුවට අනුව නාවලපිටිය නගර සභාවට මෙම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගෙන් හිමි විය යුතු කෝටි 15කට ආසන්න බදු මුදල් අය කර ගැනීමට නීතිමය බලය පවරා ඇත. ඒ අනුව නාවලපිටිය නගර සභාවේ නිලධාරීන් විසින් සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩකාමර 185 සහිත මෙම සෙමහල් ගොඩනැගිල්ල මුද්‍රා තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී වෙළඳුන් හා නිලධාරීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය. අනිත් එක මේ නගර සභාවේ මේක අයිතිය වෙලා සීජර් එක. මේක තාම නගර සභාවේ සීජර් එක කියලා ඒක ආගේ ඩිස්ට්‍රික්ට් එකක් ගන්න. ඒක රජයේ ආයතනද එක්ක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකට මේ කට්ටිය ඒකට අපිට ඉන්නේ කඩේ. අපි ආන්නේ පරණ අපි පරණ තක්සේර ගෝ පරණ මාකට තිබ්බ තක්සේර කරන්නේ අලුත් ටික විදියට තක්සේර කරලා තියෙන්නේ. මේක ඒකේ තියෙන තක්සේර ගෝ අපිට අවුරුදු දෙකක් එළියේ හිටියා. ඒක ඒ බිල්ඩිම වන් නගර සභාවට අයිති නෑ. නගර සභාවට අයිති මේක. වෙලාව තුනක් විතර ඉන්නනවා. ඒක පහ තුනක් නෙමෙයි ඊට කලින් අපි සභාව දිගම කතා කරලා මේක ඒක වහලා ඒක චූටි වෙලා ඉන්නේ ඕක කරලා පුළුවන් නෑ අපිට දේශීය ඉබ්බට පස්සේ ආයෙත් කතා කරලා ඕඩර් එකක් ගන්න අපිට ඕඩර් එකක් දීපු ගස්සේ කොයි දෙයක් මාත සාධාරණ තියෙනවනේ ඒක සාධාරණ කතා කරලා අවුරුදු 7ක් ඉන්නේ වැඩි මාකට් එක මේක අපිට නාසබාවට පොරොන්දුවක් නෑ එහෙම නියමයක් තියෙනවද ඒක නියම දෙන්න අපිට නගර සභාවෙන් අනිත් එක තක්ෂරෙන් කඩපාන යන තක්ෂර නෑ ඒක වෙන ප්‍රශ්නේ දැන් නගර සභාවට අයිති වෙන කඩේ කාණ්ඩ ඇවිල්ලා තක්ෂර කරනවා එක කඩේ ඉස්සරහට කියලා සීන් කියනවා එහෙම තමයි සීන් එක කඩෙන් ගන්න අනිත් කඩවලින් තක්ෂර කරන්න බෑනේ එක කඩ ගන්න කියලා තක්ෂර ගන්න රජයේ සැලයක් ගන්න නෑ තක්ෂර කරන්න එක මේකට ඉස්සරහට එක කඩ පිටිපස්ස කඩවලට එක කඩ එක බොරු කතාවක් නෑ සාධාරණයක් දෙන්න ඕනේ අපි පස්සේ ඉස්සර කඩේට 5000 5000 ඉස්සරහට 5000 පිටිපස්සට 15යි ගෝයින් ගෙන්ද දෙකක් නෙමෙයිනේ ඒක අපේ සල්ලි දීලා තමයි මේ කරන් තියෙන්නේ ඉතින් තාවර කරලා දැන් අපිට සාධාරණ වෙළඳ සංකීර්ණයේ කඩකාමර හිමි වෙළඳ ප්‍රකාශ කර සිටියේ මෙම ඉඩම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු බවත් 2021 දී දුම්රිය සාමාන්‍ය අධිකාරී නාවලපිටිය නගර සභාවට අනවසරයෙන් නිලවී දීර්ඝ බදු දීම පිළිබඳව ලිඛිතව දන්වා 2021 තෙවැනි ප්‍රතික්ෂේප දිනට නියමිත පරිදි බදු මුදල් නොගෙන ඇති වෙළඳුන්ට භූමියෙන් ඉවත් කරන ලෙස දන්වා තිබෙන බවයි.
නාගරික ලේකම් නාවලපිටිය නගර සභාව නාවලපිටිය. නාවලපිටිය දුම්රිය රක්ෂිතයේ ඉදිකර ඇති අනවසර සුපිරි වෙළඳ සංකීර්ණයේ මාතෘකාව. උක්ත කරුණ හා සැමදේ ඔබ විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිතයේ නීත්‍යානුකූල බදු කිවසමකින් තොරව පරිහරණය කිරීම අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සහ රක්ෂිතය අතුරු බදු ලබා දී ආයතා ලෙස බදු මුදල් එක්රැස් කිරීම සිදු කරන බව මා වෙත වාර්තා වී ඇත. නිසි පරිදි බදු මුදල් නොගෙවා වළංගු බදු ඔප්පුවක් නොමැතිව දුම්රිය රක්ෂිත ඉඩම පරිහරණය කිරීම නීති විරෝධී වේ. එබැවින් 2021 3.31 වෙනි දිනට පෙර මෙම සුපිරි වෙළඳසැල් භූමියෙන් ඉවත් වන ලෙස ඔබට කාරුණිකව දන්වා සිටිමි. පරිහරණය කරන ලද කාල සීමාව සඳහා බදු මුදල් ගෙවීමට කටයුතු කරන ලෙසද දන්වමි. MJD ප්‍රනාන්දු දුම්රිය සාමාන්‍ය අධිකාරී. ඒකනේ මාත්‍යා. ඒකනේ දුම්රිය දෙපාර්තමේන්තුව. ඒකනේ උත්තර මාත්‍යා. ඒකට උත්තර දෙන්න ඕන. ඒකට පිළිතුරක් ලැබෙන්න ඕනේ මේක අවශ්‍ය ඉදිරියෙන් නැහැ කියලා ඔප්පු කරන්න ඕනේ. අයිද නේද? මෙයාලා විශ්ී මේ ගොඩනැගිල්ල ඉදිකරයි කියලා කිසි සියලු දෙනාම ඔප්පු පිළිගන්න. මෙයාලා තමයි මේ ගොඩනැගිල්ල අඩ 80ක කට්ටිය එකතු වෙලා හදලා තියෙනවා. එහෙනම් මේකට උත්තරයක් එන්න බෑ. නගර CGR එකට මෙයාලා ලියුමක් කවලා ඒ ලියුමට උත්තරයක් එන්න බෑ. මේක අනවසර නෙවෙයි. මේක නියම විදිහට හදලා තියෙනවා කියලා මේ නගර සභාව ඔප්පු කරන්න ඕනේ මේක. එතකොට මෙයාලා අපේ සල්ලි වල මේක. අපේ සල්ලි වල මේකට උත්තරයක් ලබාගෙන ඉන්න නගර සභාව කියනවනම් මෙතන අන්න සාධාරණ මේකට උත්තරයක් මේකට හරි වැලියේෂන් එක නගර සභාව මන්ත්‍රියට විමසා සිටියා මෙන්න මේකට පිළිතුරු අපිට හරි දෙන්න කියලා. අපිට දීලත් නැහැ. එහෙනම් මේක මොනවද? මේක සාමාන්‍ය අධිකාරී වැරදිද? මේක රජයේ ලාංඡනය. ඒක දේශපාලන මේක ගාපු මේවා. වැරදිද? එහෙනම් නගර සභාව උත්තරයක් ලියන්න ඕන. මේක එයාලා ගේන්න ඕනේ මෙන්න උත්තරයක් දෙන්න මෙයාලට. ඔව්. මේක කඩන වාණ්ඩ දෙන්න මාත්‍යා. කඩන වාණ්ඩ දෙන්න. කඩන වාණ්ඩ දෙන්න. කඩන වාණ්ඩ දෙන්න. කඩ වාණ්ඩ දෙන්න. කඩ වාණ්ඩ දෙන්න. ඔයගොල්ලෝ මොන දෙයක් කරගෙන කඩ වාණ්ඩ දෙන්න. ඒකෙන් තමයි ප්‍රමුඛ කරගන්නේ. දැන් CGR එකකින් ඇවිල්ලා කියනවා අනවසර ඉදිකිරි එළියට බලයල්ලා කිව්වොත් නගර සභාවේ විසින් අපිට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. එහෙනම් ඔයාලා එළියට යන්න කිව්වොත් මෙයාලා එළියට යන්න වෙනවා. අන්න හරි. මේකනේ බලන්න. මේ ලියුම බලන්න. මේකට උත්තර දීලා බලත් කරන වැඩේ තියෙනවා. ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකට උත්තරය දීලා මේක හරි ගස්සලා බදු ගෙවලා ඔක්කොම කරලා මේක දැන් නීතියානුකූල බව කියලා නගර සභාවට ලියුමක් තැන්වලා තියෙන්න ඕනේ CGR එකකින්. එතකල් මේ අමාරු ඒකටම ගෙවලා නැහැ මේක. ඒකටම ගෙවලා නැහැ. අමාරු සභාවෙන් ගෙවලා නැහැ CGR එකට. ඉතින් අපෙන් ගන්නේ මොනවද? මේක තමයි ඉවර කරලා අපේ කරුණු බලා ගන්න. මේ ලියුමට උත්තර දෙන්න සභාවට අයිති කරගන්න CGR එක. එවැනි පසුබිමක නගර සභාවට මෙම භූමියේ අයිතියක් නොමැති බවත් මෙම වේග සංකීර්ණ නිරපත රජයේ විකලත් වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන්ද මෙම ගුඩරැගිල්ල ඉදිකිරීමට මුදල් ලබාගෙන ඇති නිසා මේ පිළිබඳ තමන්ට ප්‍රාධාන්‍යයක් සිදු කරන තුරු ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට තමන් ඉඩ නොදෙන බවයි ඔවුන් ප්‍රකාශ කළ සිටියේ. අවද තමන් මුලින් එක් කඩකාමරයක් සඳහා ගෙවූ රුපියල් 1500 සිට රුපියල් 4500 දක්වා විවිධ මිල ගණන් යටතේ කුලී මුදල් ගෙවුවද වර්තමානයේ එම කඩකාමර වලටම රුපියල් 23500 සිට රුපියල් 40000 දක්වා අධික මුදලක් ගෙවීමට සක්සේරු කර ඇති බවත් එම සක්සේරු මුදල අනුව ඇතන් ව්‍යාපාරිකයන්ට රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 130 දක්වා
විවිධ මිල ගණන් ගෙවීමට සිදු වී ඇති බවත් ව්‍යාපාරිකයන් කියා සිටිහ. පස්සේ ඉන්නේ දැන් ඈ ඒකත් කියන්නේ අපි පස්සේ ඉන්නේ වර්ණමාකට ඉස්සරහින් ඉන්නේ වර්ණමාකට ඉස්සරහින් දැන් පස්සේ ඉන්නේ අපි 52 මෙම ස්ථානයට පැමිණි ජාතික ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාවලපිටිය නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ හැවිති රජයන්ගේ අක්‍රමෝක්ත ක්‍රියා හේතුවෙන් නාවලපිටිය නගර සභාවට පමණක් තනි අයිතිය තිබූ වෙළඳ සංකීර්ණය කඩා ඉවත් කර මෙම වෙළඳ සංකීර්ණය නිර්මාණය කළ ඇති බවත් මෙහි අයිතිය පිළිබඳව අධිකරණය ලබා දී තිබූ තීන්දුවට ගරු කරන මුත් මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් සුදුසු තීරණ ගැනීමට සම රජය මැදිහත් වන බවයි. අපි මේව කරමු. මෙතන හිටියා කියලා ප්‍රශ්න දෙන්නේ නැහැ නේ. නගර සභාවේ ආපු රාජකාරිය කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒකට බාධා කරයි කියලා යාලා ඇන්ටියක් දානවා නගර සභාවේ. දාලා ඒක ඉන්ක්වයර් පස්සේ මොකක් හරි ගන්න නීතිමය ක්‍රියාමාර්ගකට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ අපිට ස්ථීර විසඳුමකට අපි යනවා. මේ ප්‍රශ්නය ඇවිල්ලා ඇත්තටම දේශපාලන අන්‍යෝන්‍ය ක්‍රියාවක් මේක. කියන්නේ නගර සභාවට තනියයි නගර සභාවට තිබ්බ තනියයි තියෙන මාකට් එකක් තිබ්බා. ඒ මාකට් එක කරලා මෙතෙන්ට මුදලාලගේ සල්ලි අරගෙන දැන් ඔයාලට අයිතිය තියෙනවා. එහෙමනේ කියන්නේ නේද? අපි ඊට පස්සේ අධිකරණයට ගියා. අධිකරණය මේක නිෂ්ප්‍රභා වුණා. නගර සභාවේ කටයුතු කරගෙන යන්න කියලා ඒකෙන් කිව්වේ. කියන්නේ නගර සභාවට අදාළ රාජකාරී අය කිරීම කරගෙන ඒ කටයුතු කරගෙන යන්න කියලා තමයි නගර සභාවට කිව්වේ අධිකරණය. ඊට දැන් ඒක කරගෙන යනකොට බාධා ඇති වෙනවා. ඒතර දැන් අපිට ස්ථීරව මේකේ ප්‍රශ්න නැතුව ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන් පසුබිමක් හැදෙන්න ඕනේ. ඒකට විසඳුම අපි හොයාගමු. ඒකට කලබල වෙන්නේ නැතුව අපි එමු. හරි? දැන් කරගෙන යන රාජකාරිය මෙතේ නවත්තනවා. නවත්තලා කට්ටිය යනවා. එතකොට දැන් මේ නගර සභාවට තියෙන්න බෑ මේකේ මම කිසි ප්‍රශ්නට අවතීර්ණ වෙන්න මාර්ගයක්. ඒකට යල් කියලා ඇන්ටියක් දාන පොලිසිය. රාජකාරී කරන්න බාධා කරයි කියලා. හරි? එතන ඉවරයි එතකොට ඈ. හරි. දැන් ප්‍රශ්නයක් කරගන්න සියලු කඩේ ඉන්නේ බාධා කරයි කියලා එක්කෙනෙක්ම දාන්න නිලධාරී බාධා කරයි කියලා දාන්න එක්කෙනෙක් නම් දාන්න කොරෝනා දවසේ අපි සල්ලි අරන් තියන්නේ. කොරෝනා දවසේ අපි කඩේ වහගෙන ඉන්නේ ඒක ඒත් සල්ලි ඉල්ලලා තියන්නේ නගර සභාවට. අවුරුදු දෙකක්. පාක්සි කියන්නේ එක එක කඩේට එක එක ගාන දාලා තියෙනවා. ඒක කිසිම අසාධාරණයි අසාමාන්‍යයි. ඉස්සරහට අඩුයි. 5750. පස්සට තමයි ගාන වැඩිම. 18යි මට 18යි. අනිත් එක පැරණි අපි කඩේ අඩවල් ටික පස්සේ ඩිමාන්ඩ් වුණා. අහිමි කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපිට 5750. ටෙන්ඩර් එකෙන් කඩේ කරලා අඩුයි. එතකොට මේකේ කිසිම පිළිවෙලක නෑ මේ තක්සේරු. දැන් දවස් 4ක් විතර ඇති නගර සභාව සේවකයන් යොදලා මේවා පිරිසිදු කටයුතු වලට අවුරුදු එකමාරක් දෙකක් විතර කිසිම පිරිසිදු කටයුත්තක් උනේත් නෑ මේ වගේ. දැන් සතියක් විතර ඇති පිරිසිදු කටයුතු පටන් අරගෙන. එතකන් නගර සභාවේ මේක පැත්තවත් බැලුවේ නෑ. අපි සල්ලි දීලා නෙවෙයිත් අපි සල්ලි දීලා. මේ මාකට් එකේ ව්‍යාපාරිකයෝ සල්ලි දීලා තමයි කුණුවෙක් දෙන්නේ. අපේ සල්ලි වලින් තමයි මාකට් එක හදලා තියෙන්නේ. අපේ සල්ලි වලින් හැදී. සීගියාරිටම අපේ සල්ලි වලින් හදලා තියෙන්නේ. හතරකින් යුක්තව මෙම ගොඩනැගිල්ල විවෘත වෙනවා. ඒ වෙන විටත් කඩේක කුඩි පදනම් මත අප ලබා ගැනීමේදී මගේ ව්‍යාපාරික ස්ථානයේ 1350ක කඩකුලියක යටතේ තමයි අපි මේක ආරම්භ කරන්නේ. නමුත් 2010 සිට 2018 වසරේදී නව තක්ෂේරුවකට තක්ෂේරු දෙපාර්තමේන්තුව 1350ක් යන කඩේක කුලිය 23000 දක්වා වැඩි කරනවා. එතකොට 1100ට 1500ත් 2000ක අතර කුලියක්. නමුත් ඒ වගේ අනීතික විදියට කුලිය වැඩිවීමක් කරන්න බෑ. ඒක ඇත්තටම මේ නිලධාරීවාදී නිසා දේශපාලන අධිකාරියකින් වෙච්ච දෙයක් නෙවෙයි මේක. ඒවකට හිටපු ලේකම්තුමාගේ අවශ්‍යතාවය මත තමයි මේක සිදු වෙන්නේ. නමුත් වසර 8ක් අපි අභ්‍යාජාතිකරණයේ නඩුවක් කියලා තියෙනවා. ඒ අවස්ථාව තුළදී තමයි මේ අනීතික විදියට අද නගර සභා නිලධාරීන් ඇවිල්ලා
මේ කඩසප්පු වසා දැමීමට තීරණය කරේ. අපි කොහොමත් එකඟ වෙන්නේ නැහැ. මේ සඳහා අපි නැවත තක්ෂේරුවක් හැඳවලා මේ පිළිබඳව නීතියානුකූලව සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙනවා. අද සියලු දෙන ව්‍යාපාරිකයෝ එක් රැස් වෙලා මේ පිළිබඳව එක මතයකට ආවා. නැවත අපි සාකච්ඡාවකට ගිහිල්ලා මේ අනිවාර්යයෙන් මේකේ භූමිය දුම්රිය රක්ෂිතයේ ඉඩමක්. කිසිම ආයුරකින් නගර සභාවට අයිති නැහැ. අනවශ්‍ය කෙනෙකුගේ ඉඩමකට අනවශ්‍ය පරිදි නාවල්පිටිය නගර සභාව කුලී එකතු කිරීමේ වැඩපිළිවෙලක යෙදෙන්නේ. මේ නිසා මම ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා මෙම ව්‍යාපාරිකයන්ට සාධාරණයක් කරන්න. කලින් තිබිච්ච සුපිරි නගර සභාව මාකට් එක මෙතන සුපිරි වෙළඳ සංකීර්ණයක් හැටියට නම මාරු කරලා මෙතන බලත්කාරයෙන් ගෙනලා දාලා තියෙනවා. නමුත් ඒ ඉදිරි කාල අවුරුදු දෙකක් තුල කිසිම වන්දියක් මේ හිටපු කඩහිමියන්ට ගෙව්වෙත් නැහැ. දැනට තියෙන්නේ මේක CGR ඉඩමක තමයි මේක පිටුවල තියෙන්නේ. ඒ සම්බන්ධව මෙයාලට තියෙනවා ප්‍රහේලිකාව කිසිම ප්ලෑන් එකක් මොනවත් නැහැ. ඒ අතර CGR සාමාන්‍ය අධිකාර ලියුමක් ඇවලා තියෙනවා මේක අනවසර ඉදිකිරීමක් කියලා. ඒ ලියුමට නගර සභාව විසින් කිසිම උත්තරයක්වත් දීලා තියෙන ඒකට පිළිතුරකුත් දීලා නැහැ. ඒ නිසා මේ කඩහිමියෝ කියනවා මේ ප්‍රශ්න විසඳගෙන ඇවිල්ලා අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන තමයි මේ කඩහිමියන් සියලු දෙනාම පවසා සිටියේ. ආදන්න කියලා තියෙන පිරිවැය මුදලින් කෝටි 21යි ලක්ෂ 30ක් ගිහිල්ලා තියෙනවා. මහජන මුදල් වලින් එකතු කරලා තියෙනවා 32 ලක්ෂ 32 කෝටි 79 ලක්ෂයක් විතර දල වශයෙන් බලනවා. එතකොට එතනත් මේ අකට විතර සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක 2021 දුම්රිය දෙපාර්තමේන්තුවේ නියමයක් කරලා තියෙනවා මේකට ඉවත් වෙන්න 2021 දෙවන මාසයේ වල තියෙනවා මේ නීති විරෝධී මේ වැඩක් මේ කරලා තියෙන්නේ අයථා ලෙස බදු මුදල් මහජනයාගෙන් ලබා ගැනීම ඉතාමත් නීති විරෝධී කටයුත්තක්. ඒ නිසා මේක ඉවත් වෙන්න කියලා ලියුමක් කරලා තියෙනවා. මේකලන් අපිට මේ තර්ජනය කරමින් අරවමය කරමින් කඩපුලිය වැඩි කරගෙන ගන්න try කරන්නේ. එතකොට දැනට කීයක් මේ හිඟ බදු මුදල් ඇටියට ඇවිල්ලා තියෙනවද? ඔව් හිඟ මුදල් තියෙනවා. අපි ගෙවන්න මට ලක්ෂ 15ක් වැඩි තියෙනවා. ගෙවන්න පුළුවන්ද මේක? මගේ අන්තිම කඩේ 14 ලක්ෂ 44,000 ගාණක් කියලා දිනවා. එතකොට ඒ මුදල ගෙවන්න පුළුවන්ද ඔයගොල්ලොන්ට මේකේ තියෙන ආදායමෙන්? මේක බලන්න ඔය නිලධාරියට එන්න කියලා කොට බලන්න මේක මේ මාකට් එක ඇතුලේ මම අන්තිමේ තැන ඉන්නේ මම පරණ වෙලෙන්ද මේ මාකට් එකේ ඉන්නේ හරිද ඒකට මාකට් 5ක් 6ක් කරපු එකනේ මම අන්තිමට දැන් අන්තිම කුඩිලා නම් අපි පිටිපස්සට ඉඳගෙන ඉන්නවා පත්තර බලවල කිලෝ 1 2 විකුණන්න කියලා යොරි ගණන් දෙනවා විකුණා අපි කඩේ ඉස්සර ඇවිල්ලා ඉන්න කියන්නේ එක දවසක් එක දවසක් ඇවිල්ලා ඉන්න කරන්න මොනවද කියලා බලන්න ඔය නිලධාරියන්ට එන්න කියලා ඔයාලා දෙන්නේ නැහැ මේ පිළිබඳව අප නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියන්කර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් විසින් ගොනු කර තිබූ නඩුව අධිකරණයෙන් නිෂ්ප්‍රභා කිරීමෙන් පසු අදාළ කඩහිමියන්ට නගර සභාවෙන් මේ පිළිබඳ නීත්‍යානුකූලව දැනුම් දී එම කඩකාමර මුද්‍රා කිරීමට නගර සභාවේ නිලධාරීන් නියෝජනය කෙරේ බවයි. එසේම මෙම තීරණය කිසිදු දේශපාලනික තීරණයක් නොවන අතර ස්වාධීන කණ්ඩායමකට බලය හිමි නාවලපිටිය නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ඇතුළු සියලු මන්ත්‍රීවරුන් මෙම වෙළඳ සංකීර්ණයේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ආකාරයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති බවත් නගර සභාවේ මන්ත්‍රීවරු පාර්ශ්වයෙන් හැටියට කෝටි 15කට ආසන්න 2025 10 කාරක කමිටුවේදී නාරපිටිය වෙළඳ සංකීර්ණයේ පිළිබඳ තීරණයක් ගත්තා. ඒ තීරණය ගත්තේ සාමූහිකව JVP අපි සියලු දෙනාම එකතු වෙලා. ඒකට ප්‍රධාන හේතුව නම් 2019යි 9යි 20 දින සිට නාරපිටිය වෙළඳ සංකීර්ණයේ නගර සභාවට ආය යුතු බදු මුදල් ගෙවන්නේ නැහැ. ඉතින් ගෙවන්නේ නැතුව ඉඳලා එතුමන්ලා විසින් නඩුවක් දැම්මා. ඒ නඩුව දාලා තිබේ 2019. ඒ නඩුවේ තීන්දුව 2025 6යි දෙවෙනි දින නිෂ්ප්‍රභා කරලා තීන්දුව ආව නගර සභාවට. එතකොට මේ වෙනකොට නගර සභාවට ගෙවිය යුතු මුදල වෙනවා ඔය කොම්ප්ලෙක්ස් එකෙන් කෝටි 15කට ආසන්න මුදලක්. ඊට පස්සේ මේ ඊයේ පෙරදා තිබ්බ අපි 9යි 11 වෙනි දින සභාව යෝජනා කරගත්තා. ඊට පස්සේ මුදල් කමිටුව තිබ්බා. මුදල් කමිටුව යෝජනා කරා ඒකත් ස්ථිර වුණා. ඒකමතිකව සියලු මන්ත්‍රීන් NPP මන්ත්‍රීවරු 5 දෙනයි අපේ මන්ත්‍රීවරු 10 දෙනයි සියලු දෙනාම එකතුව සම්මත වුණා මේට නීතියානුකූල ක්‍රියාමාර්ගයක් ගමු කියලා. ඒ අනුව අද අපේ ආරයි මහත්තයලා ඒ ප්‍රමුඛ නිලධාරි මණ්ඩලේ නාරපිටිය පොලිසියට පෙර දැනුම් දීමකින්
පසු අද සියලු දෙනාම ආවා. මේ ඒමට ප්‍රථම අපි තුන් පාරක් දැන්වීම පළ කරා ඒ සියලු කඩහිමියන්ට ව්‍යාපාරිකයන්ට මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්න නීති අනුකූල ක්‍රියාමාර්ගයක් ගන්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පළාත් පාලන කොමසාරිස්තුමියද මේ පිළිබඳ තීරණයක් ගන්න නැත්තේ ඇයි මේ හිඟ බඳුන් ලය කරන්නේ නැත්තේ ඇයි මේ පිළිබඳ නීතිමය කරුණු ගන්න නීතිමය පියවර ගන්න කියලා අපිට දැනුම් දුන්නා. ඒ අනුව තමයි අද දින නිලධාරී යවුවේ. මේකට කිසිම දේශපාලනයක් සම්බන්ධ නැහැ. අනිත් එක නිලධාරීන් හම්බෙන්න මං ඊයේ ගියා ඔය වෙනඳු හම්බෙන්න සමා වෙන්න වෙනඳු හම්බෙන්න ඊයේ ගියා මම. ගිහිල්ලා කිව්වා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒතකොට දැන් අපි කුණු ටික ගන්නවා. ඇතුළ සුද්ධ කරනවා. වතුර දීලා තිනවා. මුරකාරය යොදලා තිනවා. මේ සියලු දේවල් කරන්නේ නාලපිටිය නගර සභාව මගින්. එතකොට දැන් අපිට ලබන වර්ෂය වෙනකොට අපිට ලක්ෂ 700කට අධික මුදලක් වැටුප් හැටියට රජයේ සේවකයන්ට ගෙවන්න වෙනවා. අපිට රජයෙන් එවන්නේ නැහැ ඒ සල්ලි. ඒ හින්දා කිව්වේ මේ කට්ටියත් එක්ක සාකච්ඡා කරගෙන ගිහිල්ලා. නමුත් මේ කිසිම සාකච්ඡාවකට මේ මාළු මාකට් එකේ ඉන්න මේ මාළු මුදලාල්ලාගේ පුත්තු ටික දුන්නේ නැහැ. ඒතකොට ඊයේ මේක දැනුම් දුන්නට පස්සෙත් මේ සුළු දින දෙක ඇතුළත ලක්ෂ 40කට 50කට ආසන්න මුදලක් නගර සභාවට සල්ලි ගෙවලා තිනවා. ව්‍යාපාරිකයෝ මේ නගර සභාවට මේ මුදල් ගෙවන්න කැමති. අරුබුදයක් තියෙනවා නම් ඒ කට්ටියටත් මං කිව්වා උසාවි තීරණයක් ඕ කට්ටිය අලුතෙන් යනවා නම් යන්න. එනකන් නගර සභාවට ගෙවුත් සල්ලි ගෙවන්න. ගෙවලා තිබ්බොත් තමුන්නාන්සලාට අසාධාරණයක් වෙලා කියලා අධිකරණය මගින් තීරණය කරොත් අපි ඒ සභාවේ සල්ලි තියෙනවා. ඒකට තීරණයක් ගමු කියලා වෙලා. නමුත් ඒක නැතුව අද නිකන් කට්ටිය ගොඩාක් එකතු වෙලා එතන කඩාකප්පල් කරලා මෙතනට සල්ලි ගෙවන්න දැනුත් ආවා. අද දිනෙත් ආවා. ලක්ෂ 10කට 12කට අධික මුදලක් බලා ගන්න පුළුවන් කවුන්ටරයට ගියොත් ඒ එන කට්ටියට මුදල් දෙන්නේ නැතුව නැවැත්තුවේ මේ සියලු දේවල් කරන්නේ මේ ජානක මේ මාළු කඩේ ගයාන් ප්‍රමුඛ මේ එතකොට මේ කියන ඒ කට්ටියත් 1,50,00,000කට ආසන්න සංඛ්‍යාවක් නගර සභාවට සල්ලි ගෙවන්න තියෙනවා. අපි කියන්නේ අපිට කඩාත්පත් කරගන්න අවස්ථාවක් නැහැ. අපිට මේ ව්‍යාපාරිකව අසහනයටපත් කරන්න අවස්ථාවක් නැහැ. සාධාරණව මේ සල්ලි ටික නගර සභාවට ගෙවන්න කියලා. මොකද මම එතනදී ජනතා විත්තු ප්‍රමණයේ අලි මන්ත්‍රීතුමා, පතාන් මන්ත්‍රීතුමා, සිරි මන්ත්‍රීතුමා මේ කට්ටිය ඔක්කොම එතනට සහභාගී වෙලා ඉන්නවා මම දැක්කා. ඒ කට්ටිය මේ සිද්ධියට පක්ෂව අපිට කතා කරලා තිනවා. සභා අනුමැතිය දීලා තිනවා. එතකොට මම අද උදේත් සිරි මන්ත්‍රීතුමාට කතා කරලා කිව්වා, අලි මන්ත්‍රීතුමාට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම වෙන්න යනවා කියලා. ඊයේ දිනෙත් ඔය කියන අලි මන්ත්‍රීතුමා උතන්ට ඇවිල්ලා හිටියා. මං කිව්වා ආණ්ඩුවට මැදිහත් වෙන්න කියන්නේ. අපි සහයෝගය දෙන්න. දීලා මේ කට්ටියට අසාධාරණයක් වෙලා තිබේ නම් ඒක විසඳමු කියලා. ඒක කරන්නේ නැතුව ගිය නිලධාරී 10 දෙනෙක් විතර එතකොට ගිය රාජ්‍ය සේවකයෝ එතනට ගිය කට්ටිය එලවලා දාලා තර්ජනය කරලා ඉතින් එහෙම කරන එක මං හිතන්නේ රජයක් හැටියට මේ අපි පවත්වාගෙන යන අපේ නගර සභාව හැටියට මං අනුමත කරන්නේ නැහැ. මේකට විසඳුමක් ලබා දෙනවා නම් සාධාරණ විසඳුමක් අධිකරණ තීන්දුවට පිටින් යන්නත් බෑ. මොකද පළාත් පාලන කොමසාරිස්තුමිය දැනුම් දීලා තියෙනවා මේක අනිවාර්යයෙන් මේ මුදල් අය කරගන්න කියලා. ඉතින් ඒ අනුව අපි ගියා කරේ අපි දේශපාලන කෝණකින්වත් කෙනෙක්ගේ පරිගන්න චේතනාවක් කරේ නැහැ. නමුත් එතන සංවිධානාත්මකව එතන ඒ නගර සභාව එතන කොම්ප්ලෙක්ස් එකේ ඔය මාකට් එකේ ඉන්න කොටසක් තමයි මේක මුදල් නොගෙවා ඉන්න බලන්නේ. ඉතින් මන් දන්නේ රටේ ජනතාවට බාරයි මේ තියෙන්නේ සියලු മന്ത്രിවරු ඔතන හිටියම JP മന്ത്രിවරු 3 දෙනා ප්‍රමුඛ සියලු දෙනාම ගත්ත තීරණයට ඒකපාර්ශ්වික එක්කම එකතු වෙලා ගත්ත තීරණේ. ඉතින් මේක දේශපාලන වාසි ගන්නවා නම් මම ඒක අනුමත කරන්නේ මේ ව්‍යාපාරිකයන්ටත් අසාධාරණ නොවන විදියට අපේ මේ නගර සභාවටත් අසාධාරණයක් නොවන විදියට මේ කට්ටිය ක්‍රියා කරයි කියලා මම විශ්වාස කරනවා.